ජීවිතය කියන්නේ හරිම පුදුමාකාර දෙයක්. අපි හීනකින්වත් නොහිතන වෙලාවක අපේ පාලනයෙන් තොරව කෙනෙක් ගැන අමුතුම බැඳීමක් ඇති වෙන්න පුළුවන්. මම සුරේෂ්. අද මම ඔබට කියන්න යන්නේ මගේ ජීවිතේ මම මුහුණ දුන්නු අදටත් මට අමතක කරන්න බැරි ඒ සංකීර්ණ අත්දැකීම ගැනයි. ඒ සේපාලිකා. මගේ හොඳම යාළුවා නියෝමාල්ගේ බිරිඳ. මම මේ රටට ආපු මුල් කාලේ නතර වෙලා හිටියේ නියෝමාල්ලගේ ගෙදර. ඒක ලස්සන නිවාස සංකීර්ණයක්. නියෝමාල්, සේපාලිකා සහ එයාලගේ පුංචි දුව. එයාලා මට සැලකුවේ Tamanගේම සහෝදරයෙක්ට වගේ. කාලයක් ගිහින් මම වෙනම තැනක් හොයාගෙන ගියත් අපි අතර තිබුණ හිතවත්කම අඩු වුණේ නැහැ. ඔහොම ඉද්දී මට හොඳ රස්සාවක් හම්බ වුණා. දවසක් නියෝමාල් මට කතා කළා. "මචං, මම අලුත් ගෙයක් ගන්න ඉන්නේ. මෝගේජ් එක ගෙවන්න උදව්වටත් එක්ක මම උඹට පහළ තට්ටුවේ කාමරයක් දෙන්නම්." නියෝමාල්ගේ ඒ ඉල්ලීම මට ලොකු සහනයක් වුණා. මම ආපහු එයාලගේ ගෙදරට පදිංචියට ආවා. ඒක තට්ටු දෙකේ ලස්සන ගෙයක්. මගේ කාමරේ තිබුණේ පල්ලෙහ තට්ටුවේ. සේපාලිකා මම ආපු එකට ගොඩක් සතුටු වුණා. "අනේ තෑන්ක්ස් සුරේෂ්. ඔයා ආපු එක ලොකු දෙයක්. නැත්තම් නොදන්න කෙනෙක්ව ගෙට ගන්න අපි බයයි." සේපාලිකා එහෙම කියද්දි මම දැක්කා එයාගේ ඇස්වල තිබුණ අමුතුම නිහඬ බවක්. මාස කිහිපයක් ගෙවිලා ගියා. සේපාලිකාට එතකොට වයස 38ක් විතර ඇති. මට 26යි. ඒත් සේපාලිකා කියන්නේ ඒ වයසට වඩා ගොඩක් තරුණ පෙනුමක් තියෙන හරිම ආකර්ශනීය කාන්තාවක්. නියෝමාල් හරිම කාර්යබහුල, තද නීති දාපු කෙනෙක්. එයා සේපාලිකාගේ නිදහස සීමා කරලා තිබුණේ. සේපාලිකා හිටියේ හරිම තනිකමකින් කියලා මට දැනුණා. මම හැමතිස්සෙම කල්පනා කළේ එයාගේ ඒ පාළුව මකා ගන්න මට උදව් කරන්න බැරි වෙයිද කියලා. මගේ හිතේ එයා ගැන ඇති වුණු ඒ ආකර්ෂණය දවසින් දවස වැඩි වුණා. දවසක් මම යාළගේ දුවගෙන් දැනගත්තා සේපාලිකාගේ උපන්දිනේ. එදා දවල් මම යාට කෝල් එකක් ගත්තා. "යස් සුරේෂ්." සේපාලිකාගේ ඒ මෘදු කටහඬ ඇහුණා. "හැපි බර්ත්ඩේ." මම කිව්වා. "වව්, තැන්ක් යූ. ඔයා කොහොමද දන්නේ?" එයා පුදුමෙන් වගේම හරිම ලස්සනට hina වුණා. "නියෝමාල්ටත් අමතක වෙච්ච මගේ බර්ත්ඩේ එක ඔයාට මතක් වුණේ කොහොමද?" එදා ඒ ඇමතුමෙන් පස්සේ අපි අතර තිබුණු දුරස්ථභාවය අඩු වුණා. අපි Facebook එකෙනුත් රහසින් chat කරන්න පටන් ගත්තා. නියෝමාල් නින්දට ගියාම සේපාලිකා එයාගේ හිතේ තිබුණ හුදලකාව, එයාගේ පරණ ආදර කතා සහ එයා විඳින පීඩනය මාත් එක්ක පැය ගාණක් කියෙව්වා. මම දැනගත්තා නියෝමාල් එයාට නිසි ආදරයක් හෝ අවධානයක් දෙන්නේ නැහැ බව. අපි දවසක ලන්ච් එකට එළියට යමුද? මට ආසයි එයාගේ මූණ දිහා බලාගෙන කතා කරන්න. මම දවසක් ඇරුවා. මුලින් බය වුණත් සේපාලිකා කැමති වුණා. අපි සැලසුම් කළේ නගරේ තියෙන ලොකු මෝල් එකකදී හමු වෙන්න. එදා සේපාලිකා හරිම ලස්සනට මම කැමති විදිහට ඇඳලා ඇවිල්ලා හිටියා. එයා මගේ කාර් එකට නැග්ගම මට දැනුනේ මගේ පපුව ගැහෙන සද්දි මටම ඇහෙනවා වගේ. "ඇත්තටම සේපාලිකා, ඔයා අද හරිම ලස්සනයි." මම එහෙම කියද්දි එයා ලැජ්ජාවෙන් බිම බලාගත්තා. අත කෑම කන අතරේ මම හිමින් එයාගේ අතින් ඇල්ලුවා. එයා වටපිට බැලුවේ කවුරු හරි දකීද කියලා බයෙන්. ඒත් එයා මගේ අත අහකට ගත්තේ නැහැ. "අනී මන්දා සුරේෂ්, මේවා කොහෙන් කෙලවර වෙයිද කියලා මට බයයි." එයා එහෙම කියද්දි මම දැක්ක එයාගේ ඇස්වල තිබුණ කඳුළු පිරීලා. කෑම කාලා ඉවර වෙලා අපි නගරේ ඈත තියෙන ලස්සන වැවක් අයිනේ තිබුණ පාක් එකට ගියා. ඒක හරිම නිස්කලංක තැනක්. අපි දෙන්න අතින් ඇල්ලගෙන හිමීන් ඇවිද්දගෙන ගියේ කිසිම වචනයක් කතා කරන්නේ නැතුව. මම දැක්ක සේපාලිකා හරිම නිදහසක් විඳිනවා. අපි ලොකු ගහක් අඩි තිබුණ බංකුවක වාඩි වුණා. මම සේපාලිකාගේ මූණට එබුණා. එයාගේ හුස්ම වැටෙන සද්දෙ මට ඇහුණා. මම හිමීන් එයාගේ කම්මුලට හාදුවක් දුන්නා. සේපාලිකා ඇස් පියාගත්තා. ඊළඟ මොහොතේ මම එයාගේ දෙතොල් සිප ගන්න පටන් ගත්තා. සේපාලිකා ඒ මොහොතේ මුළු ලෝකෙම අමතක කරලා මට ප්‍රතිචාර දක්වන්න ගත්තා. මම එයාගේ සිරුර තදින් බදාගත්තා. සේපාලිකා මාව තදින් නැල්ලගත්තේ ජීවිතේ පළමු වතාවට ආදරයක් විඳිනවා වගේ. එදා පාක් එකේ ඉඳලා ආපහු මෝල් එකේ කාර් පාකින් එකට එනකල්ම සේපාලිකා හිටියේ ලොකු කල්පනාවක. එයා කාර් එකෙන් බහිද්දි මගේ අත තදින් නැල්ලලා "පරිස්සමෙන් ඉන්න සුරේෂ්" කියලා කිව්වා. ඒ බැල්මෙන් මට දැක්කා එයාගේ හිතේ තිබුණ බයත් මට තිබුණ ලෙංගතිකමත්. එදා රෑ මට නිින්ද ගියේ නැහැ. මම හිටියේ උඩ තට්ටුවේ සේපාලිකා සහ නියෝමාල් නිදාගෙන ඉන්න කාමරේ. පල්ලෙහ තට්ටුවේ මගේ කාමරේට වෙලා මම සේපාලිකාගේ ෆොටෝ එකක් දෙස බලාගෙන හිටියා. එකපාරට මගේ ෆෝන් එකට මැසේජ් එකක් ආවා. "සුරේෂ්, මට බයයි. මම කරන්නේ ලොකු වරද්දක් නේද?" ඒ සේපාලිකා. "නෑ සේපාලිකා, ඔයා වරද්දක් නෙමෙයි කළේ. ඔයාට ආදරේ විඳින්න අයිතියක් තියෙනවා.
මම එයාගේ හිත හැදුවා. සතියක් විතර ගෙවිලා ගියා. දවසක් නියෝමාල්ට හදිසි වැඩකට රෑවිලා එන්න වෙනවා කියලා කිව්වා. දුවත් එදා නිදාගත්තේ කලින්ම. මම හිටියේ සාලේ ටීවී එක බලමින්. සේපාලිකා හෙමින් පඩිපෙළ බැහැලා ආවා. එයා ඇඳලා හිටියේ හරිම සරල ලස්සන ගවුමක්. නියෝමාල් එන්න තව පරක්කු වෙයි සුරේෂ්. එයා මගේ එහා පැත්තෙන් වාඩි වුණා. සාලේ ලයිට් නෙමල තිබුණේ. ටීවී එකේ එළුවෙන් මම දැක්කා සේපාලිකාගේ මූණේ තිබුණ ආලෝකය. මම හිමින් එයාගේ උරහිසට අතක් දැම්මා. එයා මගේ උරහිසට ඔළුව තියාගත්තා. මට හරිම තනිකමයි සුරේෂ්. නියෝමාල් කවදාවත් මව තේරුම් ගත්තේ නැහැ. එයාට ඕනේ නීටි දාන්න විතරයි. මම සේපාලිකාව මගේ දිහාව හරවා ගත්තා. ඒ අඳුර මැද්ද මම එයාගේ දැස් දිහා බලාගෙන හිටියා. මම එයාගේ දෙතොල් වලට තවත් හාදුවක් දුන්නා. ඒ හාදුව ඉස්තරට වඩා ගොඩක් ගැඹුරු එකක්. සේපාලිකා මාව තදින් බදාගත්තා. මට ඔයාව ඕනි සුරේෂ්. එයා හෙමින් මිමිනුවා. අපි දෙන්න සාලේ සෝෆා එක මට තනි වුණා. මගේ අත් සේපාලිකාගේ සිරුර පුරා සැරිසරුවා. එයා මගේ ආදරයට උපරිමයෙන් ප්‍රතිචාර දක්වුවා. නියෝමාල්ගෙන් කවදාවත් නොලැබිනු ඒ උණුසුම, ඒ අවධානය මම සේපාලිකාට ලබා දුන්නා. ඒ මොහොතේ අපිට මුළු ලෝකෙම අමතක වුණා. අපි දෙන්න අතර තිබුණේ පුදුමාකාර බැඳීමක්. වැඩි ඉවර වෙලා සේපාලිකා ඉක්මනින්ම උඩටට්ටුවට ගියේ නියෝමාල් එන්න කලින්. මම මගේ කාමරයට වෙලා සිවිලිංග දිහා බලාගෙන හිටියා. ඊළඟ දවසේ උදේ නියෝමාල් මට කිරුවා, "මචං, අපේ අලුත් ගෙදරට ලබන සතියේ පදිංචියට යනවා. උඹට ඕන වෙලාවක එන්න පුළුවන්." මගේ හිතට ලොකු වේදනාවක් දැනුණා. සේපාලිකා මගෙන් ඈත් වෙන්න නේද හදන්නේ? එයාට මව අමතක වෙයිද? නමුත් සේපාලිකා මට රහසින් කිව්වා, "සුරේෂ්, ගෙවල් මාරු කළත් අපේ මේ රහසිගත හමුවීම් නතර වෙන්නේ නැහැ. මට දැන් ඔයා නැතුව ඉන්න බෑ." අලුත් ගෙදරට ගියාට පස්සේ සේපාලිකා සහ මම අතර බැඳීම තවත් උග්‍ර වුණා. අපි රහසිගතව හමු වුණා, හෝටල් වලට ගියා. ඒත් දවසක් නියෝමාල්ට අපේ මේ බැඳීම ගැන සැකයක් ඇති වුණා. එයා සේපාලිකාගේ ෆෝන් එක පරීක්ෂණය කරන්න ගත්තා. එදා රෑ මට සේපාලිකාගෙන් ආපු කෝල් එකෙන් මම ගැහිලා ගියා. "සුරේෂ්, නියෝමාල් ඔක්කොම දැනගත්තා. මම දැන් මොකද කරන්නේ?" "මොකක්ද ඊළඟට උනේ? නියෝමාල් සේපාලිකාට මොනවද කරයි? මට මේ රටින් යන්න වෙයිද?" "සුරේෂ්, නියෝමාල් ඔක්කොම දැනගත්තා. මම දැන් මොකද කරන්නේ?" සේපාලිකාගේ ඒ බියපත් කටහඬ මගේ කන්නස්සේ දෝංගාර දෙන්නා. මගේ මුළු ඇඟම සීතල වෙලා ගියා. නියෝමාල් කියන්නේ මට මේ රටේදී පිහිට වුණු මගේ හොඳම යාළුවා. මම කරපු ඒ ද්‍රෝහිකම මගේ ඉස්සරහම ඇවි පේනා. මම ඒ වෙලාවෙම එයාලගේ අලුත් ගෙදරට ගියා. ගේ ඉස්සරහ නියෝමාල්ගේ කාර් එක තිබුණා. මම ගේ අතුලට යද්දි සේපාලිකා සාලේ පත්තකට වෙලා අඩනවා. නියෝමාල් සාලේ එහා මෙහා ඇවිද්දෙනවා. එයාගේ මූණේ තිබුණ මම කවදාවත් දැක්කේ නැති කේන්තියත් වේදනාවත්. "සුරේෂ්, මම උඹට සහෝදරයෙක්ට වගේ සැලකුවේ. මම උඹට මගේ ගෙදරින් ඉඩ දුන්නේ උඹ මගේ පවුලට මෙහෙම කරයි කියලා හිතලද?" නියෝමාල් මගේ දිහා බලාගෙන ඇහුවා. මට කියන්න කිසිම වචනයක් තිබුණේ නැහැ. මම බිම බලාගත්තා. නියෝමාල් සේපාලිකාගේ ෆෝන් එකේ තිබුණ අපි දෙන්නගේ chat ඔක්කොම දැකලා තිබුණා. "මට ඔයාව තවත් විශ්වාස කරන්න බෑ සේපාලිකා. ඔයා මගේ විශ්වාසය කැඩුවා." නියෝමාල් එහෙම කියද්දි සේපාලිකා හඬ වැටුණා. "අනේ නියෝමාල්, මට සමා වෙන්න. මම එහෙම කළේ ඔයාගෙන් මට ලැබෙන්න ඕනේ ආදරය නොලැබෙන නිසායි." ඒ වෙලාවේ සේපාලිකා මගේ දිහා බැලුවා. එයාගේ ඇස්වල තිබුණ අමුතුම බැල්මක්. "සුරේෂ්, මම තීරණය කළා. මට තවත් මේ බොරු ජීවිතේ ගෙවන්න බෑ. මම නියෝමාල්ගෙන් වෙන් වෙනවා." මගේ හිත ගැහුණා. සේපාලිකා මගේ ගාවට එන්න හදන්නේ. ඒත් නියෝමාල් එකපාරට hina වුණා. ඒ hinaව ඇතුලේ තිබුණ මාරාන්තික වේදනාවක්. "උඹලා දෙන්නටම යන්න පුළුවන්. හැබැයි මතක තියාගන්න, මේ බැඳීම පටන් ගත්තේ බොරුවකින්. ඒක කෙලවර වෙන්නේ විනාශයකින්." නියෝමාල් ගෙදරින් එළියට බැහැලා ගියා. එයාගේ හිතේ තිබුණේ කලකිරීම මට දරා ගන්න බැරි වුණා. සේපාලිකා ඇදිලා මාව බදාගත්තා. "දැන් අපිට නිදහසේ ඉන්න පුළුවන් සුරේෂ්." එයා කිව්වත් මට මේ මොහොතේ දෙනුනේ සතුටක් නෙමෙයි, ලොකු වරදගාරි හැඟීමක්. මාස කිහිපයක් ගෙවිලා ගියා. සේපාලිකා නියෝමාල්ගෙන් වෙන් වුණා. අපි දෙන්න වෙනම ජීවත් වෙන්න පටන් ගත්තා. හැමෝම හිතන්නේ ඇති අපේ ආදර කතාවට හැපි එන්ඩින් එකක් ලැබුණා කියලා. නමුත් ඇත්ත ඒක නෙමෙයි. අපි දෙන්න අතර තිබුණේ පැරණි ආකර්ෂණය හෙමින් අඩු වෙන්න ගත්තා. නියෝමාල්ට කැඩපු ද්‍රෝහිකම හැමදාම මගේ හිතේ හොල්මන් කළා. සේපාලිකාටත් නියෝමාල්ව සහ දුවව මතක් වෙලා නිතරම ඇඬුවා. අපි දෙන්න එකට හිටියත් අපි දෙන්න හිටියේ හරිම හුදලකමක. අන්තිමට සේපාලිකා තීරණය කළා ආපහු ලංකාවට යන්න. එයාට මේ මතකයන් එක්ක ජීවත් වෙන්න බැරි වුණා. "මම තාමත් මේ රටේ තනියම ජීවත් වෙනවා.
මම ඉගෙනගත්තු ලොකුම පාඩම තමයි අනුන්ගේ සතුටක් හොරකම් කරලා ලබා ගන්න සතුටක් කවදාවත් Tamanට සදාකාලික වෙන්නේ නැහැ කියන එක. සේපාලිකා. ඒ නම ඇහුවද්දි අදටත් මගේ හිතේ ඇති වෙන්නේ වේදනාව විතරයි. සේපාලිකා කතාව මෙතනින් අවසන් වෙනවා. ජීවිතේ අපි ගන්න සමහර තීරණ අපේ මුළු අනාගතයම වෙනස් කරන්න පුරුවන් කියලා මේ කතාවෙන් අපට වැටහෙන්න ඇති. කතාව ගැන ඔයාගේ අදහස මොකක්ද? පහලින් කමෙන්ට් කරන්න. මෙවැනි තවත් සත්‍ය හෝ ප්‍රබන්ධ කතා අහන්න කැමති නම් අපේ channel එක subscribe කරලා අපිත් එක්ක එකතු වෙන්න. ලබන සතිය අලුත් කතාවකින් හමු වෙමු. එතකල් ඔබට සුබ දවසක්.